ආයිබෝවන් රාවණායනයේ ඉතිහාස ගවේෂණ කණ්ඩායම වෙනුවෙන් මම ඔයගොල්ලෝ හැමෝම සාදරයෙන් පිළිගන්නවා. මම නවදුත අරුක පෙරේරා රාවණායනයේ ඉතිහාස ගවේෂණ කණ්ඩායමේ සභාපති. ඉතින් මේ අපේ YouTube නාලිකාව ඔස්සේ සහ අනිකුත් සමාජ මාධ්‍ය ජාල ඔස්සේ අපි නිර්මාණය කරන පළවෙනි දීර්ඝ වීඩියෝව. ඉතින් ඔයගොල්ලෝ මේ වෙනකොටත් දැකලා ඇති. අපි රාවණායනය නමින් AI වීඩියෝ සීරීස් එකක් නිර්මාණය කරලා තියෙනවා. ඉතින් ඒකත් එක්ක අපේ පළවෙනි සීසන් එක මේ වෙනකොට රිලීස් කරලා ඉවරයි. දෙවෙනි සීසන් එක ලබන මාසයේ විකාශය කරන්න අපි බලාපොරොත්තු වෙනවා. ඊට පෙර අපේ ගවේෂණ කණ්ඩායම ගැනත් රාවණ ඉතිහාසය ගැනත් යම් තාක් දුරකට සංවාදයක් ගොඩනගන්න අරමුණෙන් තමයි ඇත්තටම මේ වීඩියෝ එක මම අරගෙන එන්නේ. ඉතින් දෙවන කාරණාව තමයි කතා කරන්න ඕන AI මූවී එකක් හදන්න යම් කිසි කාලයක් වැය වෙනවා. සහ මේ වීඩියෝ එක හදන්න ගොඩක් දුරට බහුතරයක් වෙලාවට අපි පාවිච්චි කරන්නේ ෆ්‍රී ලබා ගන්න පුළුවන් tools නිසා limitations වැඩි. ඉතින් ඒක නිසා මේ එක වීඩියෝ එකක් හදන්න සාමාන්‍යයෙන් පැය 8ක 9ක කාලයක් ගත වෙනවා. මොකද මම ඉතිහාසය ගවේෂණය කරන්නේ මගේ විනෝදාස්වාදය සඳහා මගේ ආශාව නිසා මිසක මම ඉතිහාසය ඉගෙන ගන්න ශිෂ්‍යයෙක් නොවේ. ඉතින් මම AI තාක්ෂණය ඉගෙන ගන්න ශිෂ්‍යයෙක් පෞද්ගලික විශ්වවිද්‍යාලයක. ඉතින් ඒකත් එක්ක මේ රාවණා කියන ඉතිහාසය ගැන අපි යම් සංවාදයක් ගොඩනගමු. රාවණා කියන මාතෘකාව මේ වෙනකොට ලංකාවේ ඉන්න බහුතරයක් දෙනා සාකච්ඡා කරන කතා බහ කරන මාතෘකාවක්. ඉතින් මේ මාතෘකාව ඇතුලේ තියෙන ප්‍රශ්නය තමයි රාවණා කියන රජතුමා හිටියාද? රාවණා කියන්නේ පරම්පරාවක්ද? රාවණ කියන සංකල්පයත් එක්ක අපිට තියෙන සාක්ෂි සාධක මොනවද? ඊළඟට රාවණා නම සම්බන්ධව අපිට එකතු වෙන මේ රාමායනය ආශ්‍රිතව හින්දු දේවකතා සහ දේව සංකල්ප එක්ක මිශ්‍ර වෙලා මේ අපිට හම්බෙන රාවණ කතාව අපිට රියැලිටි එකෙන් පිළිගන්න අමාරු නිසා මේකේ තියෙන විද්‍යානුකූල පදනම මොකක්ද කියන ප්‍රශ්නය තමයි ඇත්තටම මේ රාවණා ඉතිහාසය ගැන අපි කතා කරද්දී පළවෙනියට වෙන ප්‍රශ්නේ. ඉතින් මේ වෙනකොට රාවණා ඉතිහාසය ගැන කතා කරන YouTube නාලිකා, Facebook page සහ අනෙකුත් සමාජ මාධ්‍ය ජාල ඔස්සේ කරන විවිධ පිරිස් ඉන්නවා. ඒ අයගේ සමහර දේවල් නිසා මම හැමෝම කියන්නේ හැමෝම නෙමෙයි, සමහර ඉන්නවා. සමහරු මේ රාවණා නාමය මූල්‍යමය අවශ්‍යතා සඳහා භාවිතා කරන. ඒ හැර විද්‍යානුකූල සහ තර්කානුකූල වශයෙන් රාවණ ඉතිහාසය ගවේෂණය කරන අය නැතුවම නොවේ. නමුත් බහුතරයක් ඉන්නේ රාවණා නාමය මූල්‍යමය වශයෙන් භාවිතා කරන පිරිස. ඉතින් මේ හේතුව නිසාම රාවණ නාමයට සම්බන්ධ කරගෙන දකින ගල් ගුහාව රාවණාගේ කියලා, ඊළඟට දකින නිර්මාණය රාවණාගේ කියලා, ඊළඟට තියෙන හැම දෙයකටම රාවණා නාමය සම්බන්ධ කරලා රාවණා පරපුර හා සම්බන්ධ කරගෙන ආධ්‍යාත්මික ශක්තියන් හා සම්බන්ධ කරගෙන මේ රාවණා ඉතිහාසය පිළිබඳව යම් මතවාද ඉදිරිපත් කරනවා. මේ මතවාද ඉදිරිපත් කිරීම හරහා ලංකාවේ ඉන්න විද්වත් විවෘත සංවාදයකට රාවණා මාතෘකාව පාදක වෙන්න තියෙන ඉඩකඩ බොහෝ දුරට ඇහිරිලා ගිහිල්ලා තියෙනවා. ඉතින් මේක නිසාම අද වෙනකොට රාවණා කියන මාතෘකාව පුරාවිද්‍යාඥයන් ඇතුළු විද්‍යානුකූල ගවේෂණයක් කරන, විද්‍යාව මූලික පදනම කරගෙන තර්කානුකූල ගවේෂණයක් කරන පිරිස අතරේ රාවණා කියන මාතෘකාව මේ වෙනකොට හාස්‍යයට පාදක වෙන මූලාශ්‍රයක් වෙලා තියෙනවා. ඉතින් ඒක නිසා මේ කාරණාවත් එක්ක රාවණා කියන මාතෘකාව ගැන කතා කරනවා නම් මම ආරාධනා කරනවා මේ ආධ්‍යාත්මය සහ මම රාවණාගේ පරපුරය, මම රාවණාගේ යුගයේ හිටියාය, එහෙම නැත්නම් මට භාවනා කරද්දී ඇවිල්ලා කිව්වාය, එහෙම නැත්නම් මට අතීතය මම දැක්කාය වගේ මතත් එක්ක තොරතුරු ඉදිරිපත් නොකර අපි හැමෝටම ගිහිල්ලා බලන්න පුළුවන්, විද්‍යානුකූලව තර්කානුකූලව ගවේෂණය කරන්න පුළුවන් මතවාද සහිත විද්‍යාත්මක ගවේෂණයක් කරන්න කියලා මම හැමෝගෙන් මේ ඉල්ලීමක් කරනවා රාවණායනයේ ගවේෂණ කණ්ඩායම වෙනුවෙන්.
ඊළඟට මේ රාවණායනයේ ගවේෂණ කණ්ඩායම ගැන කතා කරොත් එහෙම මේ ගවේෂණ කණ්ඩායම අපි නිර්මාණය කරන්නේ මීට වසර 6කට පමණ පෙර. ඒ වසර 6කට පමණ පෙර අපි නිර්මාණය කරන රාවණායනයේ ගවේෂණ කණ්ඩායම හරහා අපි අංගම් සටන් කලාව සම්බන්ධව පුංචි වීඩියෝ ක්ලිප් එකක් නිර්මාණය කරනවා. ඒ වගේම 2022 වර්ෂයේදී මම පෞද්ගලිකව මගේ ගවේෂණ සියලුම ගවේෂණ තොරතුරු සහ සාක්ෂි සාධක එකතු කරගෙන රචනා කරනවා රාවණාවලෝකනය කියන පොත. ඉතින් මේ පොත සහ අපි නිර්මාණය කරපු අංගම්පොර වීඩියෝ ක්ලිප් එක රාවණායනයේ ගවේෂණ කණ්ඩායම නිර්මාණය කරපු රාවණ ඉතිහාසය සම්බන්ධව රාවණ ඉතිහාසය ගවේෂණය කරන්න කැමති පිරිස වෙනුවෙන් නිර්මාණය කරපු එක් වැඩසටහන් දෙකක්. ඉතින් ඒ වගේම මේ ඔගොල්ලෝ දකින රාවණායනය කියන ඩ්‍රාමා එක එහෙම නැත්නම් AI මූවී එක මම නිර්මාණය කරන්නෙත් මේ රාවණා ඉතිහාසය සම්බන්ධව මෑත කාලීනව නිර්මාණය වන සහ වෙමින් පවතින ටෙලිඩ්‍රාමා සහ ෆිල්ම් නිසා රාවණා ඉතිහාසය යම්තාක් දුරකට තවදුරටත් හාස්‍යයට පත්වීමට හේතු පාදක වෙන කාරණා සමාජගත වීම නැවැත්වීමටයි. ඉතින් මම කාටවත් ඇඟිල්ල දික් කරන්නේ හෝ නම් සඳහන් කරන්නේ නැහැ. නමුත් මම මේ වීඩියෝ එක නරඹන ආදරණීය ප්‍රේක්ෂකයන්ගෙන් ඉල්ලා සිටිනවා රාවණ කියන නමට පක්ෂපාතීව හෝ විපක්ෂව නොඉඳ මධ්‍යස්ථ තැනක ඉඳ මේ ගවේෂණය කරන්න කියලා. ඉතින් මහාවංශය අපි අපේ ඉතිහාසය අපේ රටේ ඉතිහාසය ගවේෂණය කරන්න කරන පළවෙනි මූලාශ්‍රය. මහාවංශය ඇතුලේ රාවණා ඉතිහාසය පිළිබඳව සාක්ෂි නැහැ කියලා තමයි බොහෝ දෙනෙක් ඉදිරිපත් කරන්නේ. නමුත් ඔබ මගේ පොත මගේ රාවණාවලෝකනය පොත කියවුවොත් මේ පොතේ මම සඳහන් කරලා තියෙනවා මහාවංශය ඇතුලේ රාවණ නාමය භාවිත කරපු තැන්. ඒ වගේම රාජාවලිය ඇතුලේ අපි හැමෝම දන්නවා මනුවර යුගයේ රචනා වෙච්ච රාජාවලිය ග්‍රන්ථය ඇතුලේ රාවණාගේ අධර්මයෙන් රාවණා කෝට්ටයත් මාලිගා පස්සිස්සත් වීදි සාරලක්ෂයත් මුදට ගිලී ගිය වගේ දැනගත යුතුයි කියලා සඳහන් වෙන්නේ රාවණා ඉතිහාසය පිළිබඳව අපේ ඉතිහාස ග්‍රන්ථ කර්තෘවරු නොදැන සිටිය නිසා නෙමෙයි කියලා අපිට සාක්ෂිය එතනින්ම තියෙනවා. ඉතින් ඇයි මේ ප්‍රධාන මූලාශ්‍ර ග්‍රන්ථවල රාවණ නාමය හෝ රාවණ ඉතිහාසය පිළිබඳව සඳහන් නොවෙන්නේ කියන ප්‍රශ්නයට පිළිතුරු වශයෙන් මම උපුටා ගන්නවා ජැක්සන් ඇන්තනි මහත්මයා එක තැනකදී ප්‍රකාශ කරනවා ඔහුගේ සුද්දන් කළු සුද්දන් වැඩසටහන හරහා රාවණාවාදය නමින් ගෙනෙන YouTube වීඩියෝ මාලාව ඔස්සේ මේ මහාවිහාරවාසී භික්ෂුන් වහන්සේලා හින්දු ධර්මය හා සම්බන්ධ වෙලා තිබ්බ රාවණ සංකල්පය සඳහන් කරන්නේ නෑ ඔවුන්ගේ ග්‍රන්ථවල. මොකද එය මහාවිහාරයට පිටුපාලා යන නිසා. ඒකට අපිට තවත් උදාහරණ තියෙනවා ඒ කාලයේම අපේ හිටපු වලගම්බා රජතුමාගේ යුගය ඇත්තටම පරිච්ඡේදයකින් හෝ දෙකකින් වගේ තමයි විස්තර කෙරෙන්නේ මහාවංශය ඇතුලේ. ඒ වගේම දුටුගැමුණු රජතුමා මහාවිහාරයේ ඉදිකරපු දුටුගැමුණු රජතුමා වෙනුවෙන් පරිච්ඡේද 12ක් වගේ විශාල පරිච්ඡේද ප්‍රමාණයක් වෙන් වෙලා තියෙනවා. ඉතින් ඒ වගේම අපි ඉතිහාසය ඇත්තටම කතා කරලා බැලුවොත් එහෙම වලගම්බා රජතුමා නොහිටියා නම් මේ වෙනකොට සිංහලයක් ඉතුරු වන්නේ නැහැ පංචමහා ද්‍රවිඩයන්ගේ ආක්‍රමණයත් එක්ක. ඉතින් කොච්චර දුරට අපි වලගම්බා රජතුමා විශේෂයිද කියන මාතෘකාව යටතේ කතා කරොත් එහෙම වලගම්බා රජතුමා ගැන සඳහන් නොවෙන්න හේතුව තමයි එතුමා අබේගිරිය නිර්මාණය කිරීම. ඉතින් මේක මහානාම හාමුදුරුවන්ගේ ප්‍රස්පෙක්ටිව් එකෙන් අපි බැලුවොත් එයා උන්වහන්සේ මහාවංශය රචනා කරන්නේ උන්වහන්සේට මූලික වෙච්ච උන්වහන්සේ ධර්මය ඉගෙන ගත්ත මහාවිහාරයට පක්ෂපාතීවයි. ඉතින් ඒ වගේම අපි අහලා තියෙනවානේ තවත් කතාවක් තියෙනවානේ අයෙක් මිස දුටුවන් රාජ රාවණ කතා තෙපලත් කියලා. ඉතින් මෙහෙම අපේ උගත්තු ලිව්වේ එය අපේ මහාවිහාරවාසී බෞද්ධ දර්ශනයට පිටින් යන නිසා. ඉතින් ඕක තමයි මම දකින විදිහට මට දෙන්න පුළුවන් හේතුව මේක ජැක්සන් ඇන්තනි මහත්මයා එතුමාගේ රාවණාවාදය YouTube නාලිකාව ජැක්සන් ඇන්තනි මහත්මයාගේ YouTube නාලිකාවේ විකාශය වුණු සුද්දන් කළු සුද්දන් කියන වැඩසටහන යටතේ සාකච්ඡා කරපු රාවණාවාදය නම් YouTube වීඩියෝ ඔස්සේ සාකච්ඡා කරන කාරණාවක්. ඉතින් මේ කාරණා සියල්ලත් එක්කම
අපි රාවණ ඉතිහාසය ගැන ගවේෂණය කරගෙන යනවා. ඉතින් රාවණ ඉතිහාසය ගවේෂණය කරන්නට කැමති යම් කිසි කෙනෙක් මේ වීඩියෝව නරඹනවා නම් ඔවුන් මගින් අහනවා නම් ප්‍රශ්නයක් විදිහට රාවණ ඉතිහාසය පිළිබඳ ගවේෂණය කරන්න ආරම්භ කරන්න හොඳම තැන කොතනද කියලා මට ඔබට දෙන්න තියෙන හොඳම උත්තරය තමයි හොඳම පිළිතුර තමයි මේ රාමායනය වාල්මීකිගේ රාමායනය මේ W.A. සිල්වා මහත්මයා පරිවර්තනය කරන රාමායනයේ සිංහල පරිවර්තනය. ඉතින් මේ ග්‍රන්ථය ඇතුලේ දැන් ඔබ මගින් අහන්න පුළුවන් ඇයි අපි Hindu දේව සංකල්ප හා සම්බන්ධ වෙලා තියෙන රාවණ රජතුමා හා සම්බන්ධ ග්‍රන්ථයක් කියවන්නේ මේ තරම් ඉතිහාස ග්‍රන්ථ රාවණ ඉතිහාසය පිළිබඳව මේ තරම් ග්‍රන්ථ ලියවිලා තියෙද්දි කියලා. මට ඔබට දෙන්න තියෙන පිළිතුර තමයි රාවණ ඉතිහාසය පිළිබඳව අපිට සඳහන් වන පැරණිම ලේඛනයේ විදිහට හඳුන්වන්න පුළුවන් මේ වාල්මීකිගේ රාමායනය. සහ මේ වාල්මීකිගේ රාමායනය ඇතුළේ අපි මධ්‍යස්ථ විඳගෙන මේ පොත කියවුවොත් දේව සංකල්පයේ හෝ රාවණ පාක්ෂීව නොයිද මේ ග්‍රන්ථය කියවුවොත් අපිට තොරතුරු ලැබෙනවා. රාවණ රජු කියන්නේ කොයිතරම් ශ්‍රේෂ්ඨ රජෙක්ද? රාවණ රජු කියන්නේ කොයිතරම් ශ්‍රේෂ්ඨ රණශූරයෙක්ද? රාවණ කියන්නේ කොයිතරම් දක්ෂ වෛද්‍යවරයෙක්ද? කොයිතරම් දක්ෂ නිර්මාණ ශිල්පියෙක්ද? කොයිතරම් දක්ෂ වාදන ශිල්පියෙක්ද? නර්තන ශිල්පියෙක්ද කියන කාරණා ඔස්සේ අපිට තොරතුරු බොහෝ විශාල ප්‍රමාණයක් ලබා ගන්න පුළුවන් රාමායනය ඔස්සේ. ඉතින් ඒ වගේම ලංකාපුරය ගැනත් විශේෂ කරුණු ගොඩක් මේ පොත ඇතුලේ තියෙනවා. ඉතින් ඔබ රාවණ ඉතිහාසය ගවේෂණය කරන කෙනෙක් නම් මම කියනවා රාමායනය කියවන්න ඕන. රාමායනය තමයි රාවණ ඉතිහාසය ගවේෂණය කරන්න පළවෙනි පියවර අපට හදලා දෙන්නේ. ඉතින් ඊළඟට මම කතා කරන්න කැමති අපි ඉදිරිපත් කරන රාවණායනය වැඩසටහන් මාලාව පිළිබඳව. දැන් සීසන් 1 එක අපි රිලීස් කරලා තියෙනවා මේ වෙනකොට. සීසන් 1 එක ඇතුලේ අපි කතා කරන්නේ සුමාලි මාල්‍යවන්ත කියන රාජකුමාරවරු තුන්දෙනා ලංකා රාජධානිය එහෙම නැත්නම් හෙළය පිහිටවීම, හෙළ රාජධානිය පිහිටවීම, හෙළ අසුර රාජධානිය පිහිටවීම, එන්පසු ඉන්දියානු ආක්‍රමණය, ಭಾರತೀಯ ආක්‍රමණ හමුවේ මාලි රජතුමාගේ මරණය, කුවේර රජු ලංකාවේ පාලකයා බවට පත්වීම සහ රාවණ උපත කියන කාරණා ටික තමයි අපි මේ වීඩියෝ මාලාව ඔස්සේ අපි කතා බහ කළේ. ඉතින් මෙතනදී කියන්න ඕන තවත් කාරණාවක් තමයි සුමාලි මාල්‍යවන්ත රජතුමාට කලින් රජවරුන්ට කලින් මේ රටේ රජකම සිදු කළේ මාලි සහ මාල්‍යවන්ත සුමාලි කුමාරවරු තුන්දෙනාගේ තාත්තා. ඒ කියන්නේ සුකේෂ මහරජතුමා. සුකේෂ මහරජතුමා ගැන ඇයි මම මගේ වීඩියෝ එකේ සඳහන් නොකළේ කියන ප්‍රශ්නය ඔබ මගෙන් ඇහුවොත් සුකේෂ රජතුමා ගැන සඳහන් කරන්න ඇත්තටම සාක්ෂි සාධක ලිඛිත මූලාශ්‍ර ජනප්‍රවාද ජනශ්‍රුති බොහෝම සීමිතයි. තිබෙන එකම සීමිත මූලාශ්‍රය නම් ශෛව පුරාණයේ සඳහන් වෙනවා සුකේෂ නම් රාජ කුමාරයා බිලිඳු අවදියේදී කන්දක් මුදුනේ දාලා ගිහිල්ලා තියෙනවා මේ යක්ෂ ගෝත්‍රික කුමාරයාව. මේක දකින අහසින් යන ශිව සහ පාර්වතී මේ හඬන බිලිඳු දරුවාව දැකලා එයාට අසීමිත ශක්තියත් තරුණ භාවයත් ඒ මොහොතේම ඔහුව තරුණ කරලා ඔහුට අසීමිත ශක්තියක් සහ අහසින් යන විමානයක් ලබා දුන්නාය කියලා ශෛව පුරාණයේ සඳහන් වෙනවා. ඉතින් මේ කාරණාවත් එක්ක ඇත්තටම සුකේෂ රජතුමා සතුව විමානයක් තිබ්බාද? ඒ හා සම්බන්ධ එතුමාගේ රාජධානිය මොකක්ද? එතුමා රජ කලේ කොහේ ඉඳන්ද? එතුමා මොන වගේ රජ කෙනෙක්ද වගේ විස්තර අපිට ඇත්තටම හම්බෙන්නේ නැහැ ඉතිහාසයේ. ශෛව පුරාණයේ ශිව දෙවියන් වර්ණනා කරමින් පාර්වතී මෑණියන් වර්ණනා කරමින් ඒ හා සම්බන්ධ ඉතිහාස කතා එක Hindu දේව ප්‍රවාදයත් එක්ක නිර්මාණය වෙච්ච කතාවක් තමයි අපිට සුකේෂ රජතුමා ගැන හම්බෙන්නේ. ඉතින් එතනින් එහාට ගිහිල්ලා අපි ඉතිහාසය ගවේෂණය කළොත් අපිට හම්බෙන්නේ මාලි සුමාලි මාල්‍යවන්ත කියන රජවරු තුන්දෙනා ගැන, කුමාරවරු තුන්දෙනා ගැන. ඉතින් මාලි තමයි වැඩිමල් කුමාරයා. ඒ නිසා ඔහුට තමයි රජකම උරුම වෙන්නේ. ඔහු ලංකාව තමන්ගේ යටතට ඒ කාලේ ජීවත් වෙච්ච යක්ෂ නාග දේව සහ මුනි ගෝත්‍ර හතර තමන්ගේ යටතට අරගෙන හෙළය අධිරාජ්‍යයක් විදිහට ගොඩනගන්න කටයුතු කරනවා. ඒ මොහොතේදී මේ අසුරයන්ගේ නැගී සිටීම තමන්ට අභියෝගයක් විදිහට දැකපු සුරයන් ලංකාව ආක්‍රමණය කළා තියෙනවා. ඒ ආක්‍රමණයට ප්‍රතිආක්‍රමණයක් විදිහට මාලි රජතුමා ප්‍රමුඛ අසුර සේනාව ඉන්දියාවේ එහෙම නැත්නම් ಭಾರತයේ සුරයන්ගේ අගනගරය වෙච්ච අමරාවතී පුරය ආක්‍රමණය කළා තියෙනවා.
ඉතින් අපි මේ ලංකාපුරය ගැන ඉතිහාසයේ සඳහන් වෙන විස්තර විශේෂයෙන් මේ රාමායනයේ සඳහන් වෙන විස්තර ගවේෂණය කරලා බැලුවාම ත්‍රිකූට පර්වත මස්තකයේ පිහිටි ලංකාපුරය ස්වර්ණමය ලංකාපුරය කියලා තමයි හඳුන්වන්නේ. ඉතින් මේ ත්‍රිකූට පර්වත මස්තකය දැනට අපි අනුමාන කරනවා වර්තමාන හෝඩන් තැන්න ආශ්‍රිත ප්‍රදේශයක පිහිටා තිබුණු බව. මොකද ත්‍රිකූට පර්වතය කිව්වම එක පැත්තකින් කිරිගල් පොත්තත් අනිත් පැත්තෙන් බෑන සමනල කන්දත් අනිත් පැත්තෙන් සමනල කන්දත් ආදී වශයෙන් කඳු තුනකින් වටවෙච්ච තැන්නක් තමයි හෝඩන් තැන්න කියන්නේ. මේ තනිතලා භූමිය පිහිටෙන්නේ මේ කඳු තුන මැදේ. ඉතින් ඊට අමතරව උතුරට තියෙන සීගිරි අපි අද වර්තමානයේ හඳුන්වන සීගිරිය ඒ කාලේ ගිරිබල කොටුව ලෙස හඳුන්වපු බවට අපිට සාක්ෂි සාධක හම්බ වෙනවා. සීගිරියේ තියෙන සිංහපාදයක්ද කුරුළුපාදයක්ද කියන එක ගැන අපි පස්සේ වීඩියෝ එක කතා කරමු. සීගිරියට ගිහිල්ලා ඒ තොරතුරු ගවේෂණය කරන ගමන්ම දැන් ඒ නිසා මම මේ සම්බන්ධව තොරතුරු ඉදිරිපත් කරන්නේ නැහැ, මතවාද ඉදිරිපත් කරන්නේ නැහැ. අපි ඒක පසුවට තියලා අපි දැන් මේ රාවණ ඉතිහාසය පිළිබඳව අපි කතා කරගෙන ආපු කතා ප්‍රවෘත්ති ගැන සාකච්ඡා කරමු දිගටම. ඉතින් උතුරෙන් ගිරිබල කොටුවත් ඊළඟට ඒ කාලයේ තිබුණු ප්‍රධාන වෙළඳ නගරයක් විදිහට ඉසුරුපුරය, එහෙම නැත්නම් අනුරාධපුරය, ඉසුරුමත් මුනිවරයාගේ නිවහන වෙච්ච ඉසුරු මුනිය පිහිටා තිබුණු පුරය මම අනුමාන කරනවා ඒ නම ඉසුරුපුරය කියලා අපි දැනට හඳුන්වමු අපිට හඳුනා ගැනීමේ පහසු සඳහා. සහ පුලස්තිපුරය පුලතිසි මුනිවරයාගේ වාසභවනය පිහිටා තිබෙනවා. ඒ වගේම කල්යාණ නදිය ආශ්‍රයේ, ඒ කියන්නේ කැලණිය ආශ්‍රයේ නාග ගෝත්‍රිකයන්ගේ අගනුවර පිහිටා තිබුණු බවට අපිට ජනප්‍රවාද ජනශ්‍රුති සනාථ කරනවා. ඉතින් අපි ඒක මණිනාගපුරය කියලා දැනට හඳුන්වමු අපිට හඳුනා ගැනීමේ පහසුව සඳහා. ඒ වගේම වර්තමාන ලංකාවට වඩා විශාල භූමියක් ලංකාවේ තිබුණාය කියන්න මම පෙර උපුටාගත්ත රාවණාගේ අධර්මයෙන් රාවණා කෝට්ටයත් මාලිගාපස් 20ක් වීදිසාර ලක්ෂයක් මුහුදට ගිලී ගිය වගේ දැනගත යුතුයි කියලා රාජාවලියේ සඳහන් වෙන පාඨය ඔස්සේ අපිට අනුමාන කරන්න පුළුවන් ලංකාපුරය මීට වඩා හෙළ රාජධානිය හෙළය මීට වඩා විශාලව තිබුණු බවට. ඉතින් ඒ අනුව අපි ඇත්තටම ඔය රාවණා කෝට්ටය නමින් හඳුන්වන්නේ අදටත් හම්බන්තොටින් දකුණේ පිහිටා තිබෙන කුඩා රාවණ සහ මහා රාවණ කෝට්ටය ප්‍රදීපාගාරය ආශ්‍රිතව පිහිටා තිබෙන භූමිය. ඉතින් මේ භූමි ප්‍රදේශයේ සහ ත්‍රිකුණාමලයට එපිටින් ඇති මුහුදු තීරයේ ගවේෂණ කටයුතු කරනකොට අපිට හමු වෙලා තියෙනවා නටබුන් සහ ජනවාසයක් පිහිටුවා තිබුණාය කියලා සාක්ෂි හමු වෙන බවට සාගර විද්‍යාඥයන් සාගර පුරා විද්‍යාඥයන් ප්‍රකාශ කරලා තියෙනවා. ඉතින් එතකොට අපිට අනුමාන කරන්න පුළුවන් මේ සඳහන් කරන්නේ රාවණා රජතුමාගේ කෝට්ටයත් වීදිසාර ලක්ෂයතේ වීදි ලක්ෂ 4ක් සහ මහා මාලිගාවක් මුහුදට ගිලී ගිය කොටසක් වෙන්න පුළුවන් කියලා අපිට අනුමාන කරන්න පුළුවන්. ඉතින් ඒ අනුව ඒ කාලේ ලංකාව ඊට වඩා විශාලයි කියන පොයින්ට් එකට අපිට එන්න පුළුවන්. ඊළඟට මේ අමරාවති පුරය පිහිටා තිබෙන්නේ වලාකුළු මැදේ කියලා අනුමාන කරනවා කියවෙනවා ජනප්‍රවාද මත. ඉතින් ඒ අනුව මට අනුමාන කරන්න පුළුවන් මගේ මම ඉදිරිපත් කරන මතය තමයි මේ අමරාවති පුරය පිහිටවලා තියෙන්නේ උතුරු ඉන්දියාවට ආසන්න ප්‍රදේශයක කඳු මුදුන් කඳු ආශ්‍රිතව නිර්මාණය වෙච්ච රාජධානියක් කියලා මම අනුමාන කරනවා. ඒ වගේම කෛලාශය කියන්නේ ශිව දෙවියන්ගේ වාසස්ථානය. ඉතින් කෛලාශය පිහිටා තිබෙන්නේ කන්දක කෛලාශ ශිව දෙවියන්ගේ වාසභවන. ඉතින් ඒකත් එක මම අනුමාන කරනවා මේ හින්දු ආගමේ සඳහන් වන ඉන්ද්‍ර වරුණ අග්නි ආදී වශයෙන් හඳුන්වන 33 කෝටියක් දෙවිවරු කියලා හඳුන්වන්නේ. ඇත්තට මේ කෝටි කියලා කියන්නේ සංඛ්‍යාත අගයක් නෙමෙයිනේ. 33 කෝටිය කියලා කියන්නේ වර්ග 33ක දෙවිවරු. ඉතින් අපි මේ පිළිබඳව ඉදිරියේදී සාකච්ඡා කරමු. මට මේ වීඩියෝ එකෙන් ඇත්තටම කෙටි හැඳින්වීමක් දෙන්න ඕන වෙන්නේ. අපි මේ පිළිබඳව ඉදිරියේදී සාකච්ඡා කරමු. නමුත් මට කියන්න අවශ්‍ය වන්නේ මේ වෙලාවේ එතකොට මේ ඉන්ද්‍ර අග්නි වරුණ ආදී වශයෙන් දේව සංකල්පය මම ප්‍රතික්ෂේප කරනවා. මම ඒ වෙනුවට ඉදිරිපත් කරනවා මේ සියල්ලන්ම ගෝත්‍රික නායකයෝ සහ ප්‍රාදේශීය පාලකයන් එහෙම නැත්නම් ಭಾರತයේ විසු ප්‍රබල රජවරුන් ප්‍රබල නායකයන් ප්‍රබල ප්‍රධානීන් වශයෙන් හඳුන්වන්න පුළුවන් පිරිසක් කියලා. ඒ වගේම තමයි ත්‍රිදේව සංකල්පය ශිව බ්‍රහ්ම සහ විෂ්ණු. මේ සංකල්පයත් මම හඳුන්වන්නේ මහා බ්‍රහ්මයාගේ පරම්පරාව ගැන සඳහන් වෙනවා. මානසවරුන් පුතුන් 7 දෙනා සහ
ඔවුන්ගෙන් එන පරම්පරාව. ඒ වගේම විෂ්ණු දශ අවතාරය අවතාර 10ක් විදිහට සඳහන් වෙනවා. අවතාර 10 නම් කරොත් මත්ස්‍ය, කුර්ම, වරාහ, නරසිංහ, වාමන, පරශුරාම, රාම, ක්‍රිෂ්ණ, බුද්ධ සහ කල්කි. ඔය විදිහට දශ අවතාරය සඳහන් වෙනවා. ඒ වගේම ශිව දෙවියන් අපි හැමෝම දන්නවා. ශිව ගැන බොහෝ කතන්දර ඇත්තටම මේ රාවණා ඉතිහාසයත් එක්ක සඳහන් වෙනවා. ඉතින් ශිව කියන සංකල්පයත් අපි දන්නවා කෛලාශයේ වාසස්ථානය කරගෙන ජීවත් වන බ්‍රහ්මචාරී ජීවිතයකට සමාන ජීවිතයක් ගත කරන පසුකාලීනව අනංගයාගේ බලපෑමත් එක්ක පාර්වතී දේවිය හාවියෝහ වෙලා කාර්තිකේ කුමාරයාත් ගණ දෙවියනුත් බිහි වෙන්න එතනින් අපි ඒ කතාව දන්නවා. ඒ කතාව ගැන අපි කතා කරන්නේ නැහැ. මෙතන සාකච්ඡා කරන්නේ නැහැ. කොහොම හරි මේ සංකල්ප තුනම මම සඳහන් කරන්නේ එක්ක මේ ඉන්නේ ඒක පුද්ගල චරිත. එහෙම නැත්නම් විශේෂයෙන් නාරායන වගේ වංශයක් නාරායන එහෙම නැත්නම් විෂ්ණු දෙවියෝ වගේ දේව සංකල්පයක් ගත්තාම එතන දසවතාරය කියන අවතාර 10 ගැන කතා කරනවා. බ්‍රහ්මණන් ඒක පුද්ගල දේව සංකල්පයක් කියලා අපිට හඳුන්වන්න පුළුවන්. බ්‍රහ්මයා ගැන තියෙන්නේ ඉන්දියාවේ එකම එක දේවාලයයි. ඒ හැරෙන්න වෙන කිසි තැනක මහා බ්‍රහ්මයා වන්දනාමාන කරන්නේ නැහැ. ඒ වගේම මහා බ්‍රහ්මයාගෙන් පස්සේ බ්‍රහ්මයාගේ පුත්තු 7 දෙනෙක් ගැන අපි කතා කරනවා. මානස ඍෂිවරු මානස පුතුන් 7 දෙනා කියලා අපි 7 දෙනෙක් ගැන කතා කරනවා. ඊට අමතරව දේව කතාවල තවත් කුමාරවරු ගැන තවත් මහා බ්‍රහ්මයාගේ පුත්තු ගැනකත් සඳහන් වෙනවා. ශිව කියන සංකල්පයක් ගත්තාම ශිව සති ශිව පාර්වතී කියලා දෙන්නෙක් බිසෝවරු දෙන්නෙක් එක්ක හිටපු සහ ශිව කියන කෙනෙක් ගැන සඳහන් වෙනවා. ඉතින් ශිව කතාව අපි වෙනම කතා කරමු. මම අදහස් කරන්නේ මේ දේව සංකල්ප සියල්ල ග්‍රවුන්ඩඩ් රියලිසම් එකකට ගත්තොත් රියැලිටි එකට ගත්තොත් මේ සියල්ලන්ම ඉන්දියාවේ හිටපු ප්‍රබල චරිත ප්‍රබල නායකයා මහා බ්‍රහ්මයාගෙන් තමයි මුනි සංකල්පය ඉදිරියට එන්නේ. විෂ්ණුගේ සංකල්පය දශවතාර සංකල්පය මම හඳුන්වනවා නාරායන වංශය කියලා. ඉතින් මේ නාරායන වංශයෙන් තමයි මේ ඒ දසවතාරය බිහි වෙන්නේ. එතකොට මේ බුද්ධ අවතාරය හින්දුන් තමන්ගේ අවතාරයක් තමන්ගේ හින්දු අවතාරයක් විදිහට හඳුන්වා දීමත් යම්තාක් දුරකට අපිට සාධාරණීකරණය කරන්න පුළුවන්. බුදුන් වහන්සේ ඉන්දියාවේ උපත ලබන්නේ අපි ඉන්දියාවේ කියලා අපි අනුමාන කරමු. මම ඉන්දියාවේද බුදුන් වහන්සේ ඉපදුනේ ලංකාවේද බුදුන් වහන්සේ ඉපදුනේ කියන කාරණාවට මම ඇත්තටම මගේ මත ඉදිරිපත් කරන්නේ නැහැ. මොකද එතන ඇත්තටම ප්‍රශ්න ගොඩක් තියෙනවා විසඳගන්න. ඒක විසඳ ගන්න නම් ඉන්දියාවට ගිහිලා ඉන්දියාවේ තියෙන ස්ථානත් ලංකාවේ තියෙන ස්ථානත් දෙපැත්තම පරිශ්‍රණයක් විදිහට කරන්න ඕන, ගවේෂණය කරන්න ඕන, දෙපැත්තම විමර්ශනය කරන්න ඕන. ඉතින් දැනට අපි අනුමාන කරමු ඉන්දියානු පරම්පරාවක් කියලා සිද්ධාර්ථ කුමාරයා සහ සුද්ධෝදන පරම්පරාව අපි දැනට අනුමාන කරමු. එහෙම අපි අනුමාන කරොත් ඉන්දියාවේ ඒ වෙනකොට බුදුන් වහන්සේ ඉපදෙද්දී සිද්ධාර්ථ කුමාරයා පහළ වෙද්දී ජෛන ආගම සහ බ්‍රහ්ම ආගම පිහිටවලා තිබුණා කියන්න අපිට සාක්ෂි සාධක තියෙනවා. මොකද එහෙම බැලුවාම සිද්ධාර්ථ කුමාරයාගේ ආගම වන්නේ බ්‍රාහ්මණ ආගම බ්‍රාහ්මණ වංශිකයෙක් එහෙම නැත්නම් හින්දු වංශිකයෙක් විදිහට තමයි හින්දු ආගම අදහැපු පිරිසක් විදිහට තමයි අපිට හඳුන්වන්න පුළුවන්. ඉතින් වර්තමාන නේපාලයේ බහුතරයක් ජීවත් වෙන්නේ හින්දුන්. ඉතින් ඒකත් එක්ක අපිට අනුමාන කරන්න පුළුවන් බුදුන් වහන්සේගේ කුලය සහ ආගම හින්දු නිසා ඔවුන් බුදුන් වහන්සේව විෂ්ණුගේ 9 වෙනි අවතාරයේ විදිහට හැඳින්වුවා කියලා. ඉතින් ওই දශවතාර සංකල්පය ගැන අපි වෙනම වීඩියෝවක් කරමු. ඒ ගැන වෙනම සාකච්ඡා කරන්න ඕන. නමුත් කොහොම හරි මට එන්න ඕන කාරණාව තමයි මාලි රජතුමා අමරාවතීපුරය ආක්‍රමණය කරන වෙලාවේදී ඉන්ද්‍ර ඇතුළු දේව නායකයන් අසුර සේනාව හමුවේ පරාජයට පත් වෙනවා. ඔවුන් බියට පත් වෙනවා. තමන්ගේ නගරේ තමන්ගේ බලය තමන්ට අහිමි වෙයි කියලා. ඒ අහිමි වෙයි කියන බයත් එක්ක තමයි ඔවුන් ගිහිල්ලා නාරායන වංශයෙන් උපකාර ඉල්ලන්නේ. ඒ ඉල්ලීමේ ප්‍රතිඵලයක් විදිහට විෂ්ණු සුදර්ශන චක්‍රයේධාරීව යුද භූමියට පිවිසෙන බවත් එතනදී මාලි රජතුමාට සුදර්ශන චක්‍රයෙන් ගහලා හිස ගසා මරා දමන බවත් ඔය හින්දු ජනප්‍රවාද හින්දු මූලාශ්‍රයෙන් සඳහන් කරන්න පුළුවන්. එතනදී සුමාලි සහ මාල්‍යවන්ත කුමාරවරු දෙදෙනා මාරාන්තික තුවාල ලබනවා. සුමාලි රජතුමාගේ දකුණු හෝ වම් පාදයට මාරාන්තික තුවාලයක් සිදු වුණු බවට මාල්‍යවන්ත කුමාරයා එතනින් එහාට
තවදුරටත් යුද්ධ භූමියේ යුද්ධ කිරීමට නොහැකි වන තරමටම තුවාල ලැබූ බවත් ජනප්‍රවාද ජනශ්‍රුති ආශ්‍රයෙන් අපිට පැහැදිලි කරන්න පුළුවන්. එතකොට මේ අය පලා යනවා කියලා කියන්නේ පාතාලයට. අපි ඒක ග්‍රවුන්ඩඩ් රියලිසම් එකට ගත්තොත් අපිට කියන්න පුළුවන් රාවණා යුගය හා සම්බන්ධව පැවති බුගත මාලිගාව ඔස්සේ මේ සුමාලි සහ මාල්‍යවන්ත කුමාරවරු සැඟවී පලා ගියා කියලා. ඒ වගේම ඊළඟට අපි කතා කරන්නේ කුවේර ගැන. දැන් මේ කුවේර සම්බන්ධව කතා කරද්දී හින්දු මූලාශ්‍රවලට අනුව කුවේර කියන්නේ රාක්ෂස වංශිකයෙක්. ඔහු තමයි ධනයට අධිපති වන්නේ. එතකොට ඔහුට දේව සභාවේ භාණ්ඩාගාරික තනතුර හිමි වෙන නිසා ඔහු දෙවියෙක් විදිහට අදට ධනයට අධිපති දෙවියන් විදිහට වන්දනාමාන කෙරෙනවා. එතකොට කුවේර කියන්නේ රාක්ෂස වංශිකයෙක්. මේ පොයින්ට් එක හරිම වැදගත්. මොකද මේ බෞද්ධයක් අපි කතා කරන්නේ හැමතැනම රාවණ රජු තමයි රාක්ෂස වංශයේ ආරම්භකයා කියලා. නමුත් අපි ඉතිහාසයේ පොඩ්ඩක් මේ තොරතුරු ටික අපි විමර්ශනාත්මකව බැලුවොත් එහෙම කුවේරගේ තාත්තා විශ්වවස් මුනිතුමා. කුවේරගේ අම්මා ඉල්විඩා දේවිය. මම දන්නවා දැන් මේ මතය ඉදිරිපත් කරනකොට ප්‍රසිද්ධ නාලිකාවක විකාශය වෙච්ච ටෙලිඩ්‍රාමා එකේ ඉදිරිපත් කරන තොරතුරු සහ මම ඉදිරිපත් කරන මේ මතවාදය සම්පූර්ණයෙන්ම වෙනස් නිසා මේ ගැන ඇත්තටම මොකද්ද ඇත්ත කියන ප්‍රශ්නේ ඇති වෙන්න පුළුවන්. ඒක හරි. ඒක මම පිළිගන්නවා. නමුත් මේ විශ්වවස් මුනිතුමාගේ ශිෂ්‍යයෙක් තමයි කුවේර කියන මතය සාක්ෂි සාධකව ඉදිරිපත් කරන්න හෝ ඒ මතයට තහවුරු කරන්න ඒ මතයට සාක්ෂි ඒ මතයට පදනම මොකක්ද කියන එක කොහෙවත් සඳහන් වෙන්නේ නැහැ. අපි හොයලා බලන හැම ඉතිහාස ග්‍රන්ථයකම හැම ඉතිහාස මූලාශ්‍රයකම සඳහන් වෙන්නේ කුවේර විශ්වවස් මුනිතුමාගේ පුත්‍රයා විදිහටයි. ඉතින් අපි දැනට විශ්වවස් මුනිතුමාගේ පුත්‍රයා පළවෙනි පුත්‍රයා කුවේර කියන තැන ඉඳන් අපි මේ සාකච්ඡාව ඉදිරියට කරගෙන යමු. එතකොට ඉල්විඩා දේවිය කියන්නේ දේවගෝත්‍රික ප්‍රධානියෙක්ගේ දුවෙක්. එතකොට ඉල්විඩා දේවිය තමයි දේවගෝත්‍රයේ රාජකීය ලේවුරුමේ. දේවගෝත්‍රයේ නායකයාගේ දුව. ඉතින් එතකොට දේවගෝත්‍රයේ නායකත්වය එතනින් එහාට ඉල්විඩා දේවියගෙන් පුත්‍රයාට තමයි දේවගෝත්‍රයේ නායකත්වය හම්බෙන්නේ. ඒක නිසා තමයි අපි ඉන්ද්‍රව දේවගෝත්‍රික නායකයෙක් විදිහට හඳුන්වන්නේ. නමුත් අපි මේ රාක්ෂස වංශය ආරම්භය ගැන හොයාගෙන ගියම මේ රාක්ෂස වංශය ආරම්භ වන්නේම මුනි ගෝත්‍රය සහ අනෙකුත් ගෝත්‍ර අතර සිදුවන ලේ බැඳීමකින්. එතකොට රාවණ, කුම්භකර්ණ, සුපර්ණකා, කර සහ දුෂණ කියන මේ කුමාරවරු සහ රාජකුමාරිකාව කියන 5 දෙනාම රකා සහ පුෂ්පෝත්කතා දේවීන් රාජකීය සුමාලි රජුගේ ලේවුරුමේ සහිත යක්ෂලේ සහිත රාජකීයයන්ගේ දරුවක්. එතකොට නාගගෝත්‍රික විභීෂණ තවමත් ඉන්දියාවේ හඳුන්වන්නේ රාක්ෂස ගෝත්‍රික රජ කෙනෙකු හැටියට. එතකොට විභීෂණ රාක්ෂසයෙක් නම්, කුවේරත් රාක්ෂසයෙක් නම්, රාවණත් රාක්ෂසයෙක් නම් මේ රාක්ෂස වංශයේ නිර්මාණය වන්නේම මුනි සහ අනෙක් ගෝත්‍ර 4 අනෙක් ගෝත්‍ර 3 ඉතුරු ගෝත්‍ර ත්‍රිත්වයේ රුධිරය එකතු වීමෙන් කියන මතය මම ඉදිරිපත් කරනවා මේ සම්බන්ධව. එතකොට කුවේර කියන්නේ රාක්ෂස ගෝත්‍රිකයෙක්. නමුත් ඔහු දේව ගෝත්‍රික නායකයෙක් විදිහට තමයි හඳුන්වන්නේ. රාක්ෂස කියන නමේ අර්ථය ආරක්ෂා කරන්න, ආරක්ෂා කිරීම සඳහායි රාවණ කුමාරයා උපදින්නේ. ඒක ඒ රාවණ උත්පත්තිය සිද්ධ වන්නේම ගිවිසුමක ප්‍රතිඵලයක් විදිහට කුවේරට විරුද්ධව හෙළේ නැගී සිටීමේ. ඒ අනුව කුවේරගේ අත්නෝමතික පාලනය හේතුවෙන් ලංකාවේ ඒ කාලේ ජීවත් වෙච්ච හෙළදේශයේ ජීවත් වෙච්ච වැසියන්ට සිද්ධ වෙච්ච හානි නිසා තමයි මේ යක්ෂ ගෝත්‍රික නාග ගෝත්‍රික කුමාරිකාවන් විශ්ව මුනිතුමාට, මුනි ගෝත්‍රයේ විශ්ව මුනිතුමාට විවාහ කරලා දෙන්නේ. ඉතින් ඒකත් එක්ක මේ රාක්ෂස ගෝත්‍රයේ නිර්මාණය ආරම්භ වෙනවා. එතනින් එහාට රාවණ කුමාරයාගේ කුඩා කාලේ රාවණ කුමාරයා සුමාලි රජතුමාගෙන් සහ දූමරක්ක, ප්‍රහස්ත, කාලනේමි වගේ කුමාරවරුන්ගෙන් තමන්ගේ මාමණ්ඩිවරුන්ගෙන් ආයුධ ශාස්ත්‍රය ඉගෙන ගත්ත බවත්, ඉන්පසුව පුලස්ත්‍ය ඍෂිතුමා සහ විශ්වවස් මුනිතුමාගේ දැනුම යටතේ ආධ්‍යාත්මික ශක්තිය, භාවනා ක්‍රමවේද සහ ආධ්‍යාත්මික ශක්තිය ඉගෙනගත් බවත්
පොත්වල සඳහන් වෙනවා. ඒ වගේම හින්දු මූලාශ්‍රවල සඳහන් වෙනවා රාවණ කුමාරයා අවුරුදු 12දී වසර 6කට පමණ වනගතව භාවනා කරපු බව. එතන හින්දු ආගමික මූලාශ්‍රවල නම් සඳහන් වෙන්නේ මහා බ්‍රහ්මයාට පුද පූජා පවත්වමින් මහා ධානයක් වැඩූ බව. නමුත් මම එතනදී අපිට ඒක අනුමාන කරන්න බෑ. මොකද අවුරුදු 6ක් තිස්සේ රණශූරයෙක් අවුරුදු 6ක් ආයුධ අත නොදරා හිටියොත් අවුරුදු 6කට පස්සේ ආයුධ අතට ගත්තාම ඔහුට අර පෙර තිබූ පරිදි සටන් කරන්න අමාරුයි. ඉතින් මම පෞද්ගලික අංකම් සටන් කලාව හදාරපු කෙනෙක් විදිහට වසර ගණනාවක් අංකම් සටන් කලාව හදාරලා එකපාරටම අංකම් සටන් කලාව හදාරා නොහිට ඉඳ එකවරම නැවතත් සටන් භූමියට ගියොත් ඒ කරපු පුහුණුවීම් කිසිවක් අපිට ඇත්තටම කරගන්න අමාරුයි. ගොඩක් දේවල් අමතක වෙනවා සහ අපිට ඒක හුරු නැහැ. අපිට දැන් උදාහරණ විදිහට ආයුධයක් අපේ අතට දෙනවා නම් අපිට උගන්වන්නේ ඒ ආයුධය Tamanගේ ඇඟේ කොටසක් විදිහට පාවිච්චි කරන්න කියලා. ඉතින් ඒක කරන්නේ කොහොමද? අවුරුදු 6කට වඩා කාලයක් රාවණ කුමාරයා, කුම්භකර්ණ කුමාරයා, විභීෂණ කුමාරයා ආදී වශයෙන් මේ කුමාරවරු ආයුධ අත නොදරා සිටියා නම්. ඉතින් එතකොට මම මේක දකින්නේ අර රාජකීය සුඛ විහරණයන්ගෙන් විශ්වමුනිතුමාගේ මාලිගාවෙන් Tamanගේ ප්‍රියයන්ගෙන් වෙන්වී තනිවම Tamanගේ ශක්තිය සොයා යාමක් විදිහට තමයි තමන්වම තමන් සොයාගෙන යෑම කියන කොටස යටතේ තමයි මම මේ රාවණ කුමාරයා සහ කුම්භකර්ණ කුමාරයා සහ විභීෂණ කුමාරයා වනගත වීම, භාවනා කිරීම ආදී තොරතුරු මම දකින්නේ. ඉතින් ඒ කාලය ඇතුලේ භාවනා කළා. ඉන් පස්සේ රාවණ කුමාරයා නැවත සුමාලි රජු සහ විශ්වාස මුනිතුමා ළඟට ආවට පස්සේ එතනින් එහාට කතා පුවත අපි ඊළඟ සීසන් එකේ කතා කරනවා. දැනට අපි මේ කතා කරපු සීසන් එකේ මේ කතා කරේ මෙච්චරයි. හොඳයි. රාවණායනය සීසන් 1 ගැන අපි කතා කරන්න මට තියෙන ওই තොරතුරු ටික. සීසන් 2 එකේදී අපි මේ වගේම විස්තරයක් අපි ඉදිරිපත් කරන්න. ඒ තොරතුරු අපි ගවේෂණය කරේ අපිට මූලාශ්‍ර පදනම් වෙච්ච කතන්දරයත් එක්ක මොකක්ද කියලා අපි විස්තර කරමු. ඊළඟට මේ රාවණායනයේ ගවේෂණ කණ්ඩායම ගැන මට තව දෙයක් කියන්නට ඕන. අපි රාවණායනය කියන නම මේ ගවේෂණ කණ්ඩායමට දුන්නට අපි රාවණා ඉතිහාසය ගැන පමණක් ගවේෂණය කරන පිරිසක් නොවේ. රාවණායනයේ නම මේ අපේ ඉතිහාස ගවේෂණ කණ්ඩායමට ලබා දෙන්න මූලික හේතුව වූයේ ඒ වෙනකොට මගේ වටේට එකතු වෙච්ච පිරිස සහ මම පෞද්ගලිකව රාවණා ඉතිහාසයේ මූලාශ්‍ර කරගෙන රාවණා ඉතිහාසයේ මූලික කරගෙන විශේෂ ගවේෂණයක් කරගෙන ගියපු නිසා. එතකොට මේ රාවණාවලෝකනයේ පොත අපේ අංගම් වැඩසටහන ආදී වශයෙන් සහ නොයෙකුත් අපි කීප දෙනෙක් එකතු වෙලා ගොඩක් දේවල් කරා. අපි අංගම් සටන් කලාව අපි කීප දෙනෙක්ම ඉගෙන ගත්තා. අපි උඩරට නර්තන කලාව, පහතරට නර්තන කලාව, සබරගමු නර්තන කලාව ආදී වශයෙන් හෙළ නැටුම් කලාවන්, හෙළ කලාවන් පිළිබඳව, හෙළ කලාවන් පිළිබඳව අපි වෙනම ගවේෂණය කරනවා, කරමින් සිටිනවා සහ අපි කළා. ඒ වගේම මේ පොත එළිදැක්වීමේ වැඩසටහන බලන්න පුළුවන් ඉන්ටර්නෙට් එකේ තියෙනවා. ඒ වැඩසටහනේ අපි උඩරට පහතරට සබරගමු කියන නර්තන කලාංග තුනම අපි පාවිච්චි කළා මේ පොත එළිදක්වන අවස්ථාවේ. ඉතින් අපේ අරමුණ රාවණා ඉතිහාසය සමාජගත කිරීමම නොවේ. අපේ අරමුණ හෙළ ඉතිහාසය පිළිබඳව විද්‍යානුකූල, තර්කානුකූල මතවාද සහිත ගවේෂණයක් සමාජගත කිරීමයි. ඉතින් මේ මාතෘකාවත් එක්ක රාවණ මාතෘකාවත් එක්ක අපි ලංකාවේ ඉතිහාසය පිළිබඳව ගවේෂණය කරනවා. ඉතින් මේ වෙනකොට අපි නිර්මාණය කරමින් සිටිනවා ලෞකික පරපුර සම්බන්ධව වීඩියෝවක්. ඒ පිළිබඳව ඔබට ඉදිරියේදී AI තාක්ෂණය ඔස්සේ අපි නිර්මාණය කරන ලෞකික පරපුර සම්බන්ධව වැඩසටහනකුත්, ලෞකික කාලතෝක්කුව පිළිබඳව විස්තරත්, ඒ වගේම ලෞකික පරපුර ගැන මේ වගේම විස්තරාත්මක සංවාදයක් එක්ක අපි ඔබ ඊළඟ වැඩසටහනෙන් හමු වෙන්නම්. එහෙනම් ඔබ මේ වීඩියෝව නරඹලා ඒ වීඩියෝවෙන් යම් දෙයක් ඉගෙන ගත්තා නම් වීඩියෝවට ලයික් එකක් දාන්න. වීඩියෝ ගැන ඔබ හිතන දේ කමෙන්ට් කරන්න. ඒ වගේම රාවණ ඉතිහාසයත් හෙළ ඉතිහාසයත් පිළිබඳව ගවේෂණය කරන්නට කැමති ඔබේ යම් කිසි මිත්‍රයෙක් ඉන්නවා නම් මේ වීඩියෝ එක ෂෙයා කරන්න. එහෙනම් ඊළඟ වීඩියෝවෙන් හම්බෙන තෙක් ඔබට අයුබෝවන්.